වැලිකපල අපේ රෝහලේ මේසි විරාමයේ වැඩිහිටියොත් එක්ක එකතු වෙලා පහුගිය පොසොන් මාසයේ ලස්සන වැඩක් කළා. එදා දිවා කාලයේ දානමය පින්කමක් සහ බෙලිමල් දන්සලක් රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණා. දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී රොෂන් පෙරේරා මහත්තයාගේ පූර්ණ අධීක්ෂණයෙන් සිදු වුණු මේ වැඩේ මූලිකත්වය අරගත්තේ මේසි විරාමයේ මෙහෙවන අපේ වෛද්‍ය චතුර මහත්මයා සහ හෙද නිලධාරිණී ඉරේෂා මහත්මිය. මේ වැඩේට විශ්‍රාමික විදුහල්පති රායන දාල්විස් මහත්තයාගේ පූර්ණ දායකත්වය ලැබුණා. ආදරයට අපි කියන්නේ මේසි විරාමයේ විදුහල්පතිතුමා කියලා. මවකගේ වැලිපුම් කියලා ලස්සන වේදිකා නාට්‍යයකුත් රඟ දැක්වුණා. යුවාර් සිරිපාල සහ විආර් සිරිපාල කියන විශ්‍රාමික ගුරු තෙපල සහ විශ්‍රාමික ගුරු අරුණ කාන්ති මහත්මිය තමයි තවත් පිරිසක් එක්ක මේ වැඩේ කළේ. වැටිකිසන්නේ වැඩ කරන්නේ ප්‍රදේශීය සංගීතාචාර්යවරුන් චමින්ද කුමාර මහතා වගේම සංගීතාචාර්ය මංගලා මහත්මියත් සහාය වුණා. සහෝදරී මොයිච් ආයතනයේ ගායනයෙන් සහාය වුණා. ආයුර්වේද වෛද්‍ය නාලක ලක්රුවන් මහතා සහ රෝහලේ හෙද නිලධාරිණී සඳමාලි මහත්මිය නිවේදන කටයුතුනේ සහාය වුණා. ප්‍රධාන ආරාධිත අමුත්තා වුණේ ප්‍රාදේශීය ලේකම් අනුරාධ ජයකොඩි මහත්මිය. ඒ වගේම ප්‍රදේශවාසී හිතමිතුරන් රාශියක් එකතු වුණා. අපේ වැඩසටහන බලන්න අපේ රෝහලට ඇවිත් හිටිය හැමෝටම ස්තුතියි.